මේ වතාවේ අපේ රිවිෂන් වැඩපිළිවෙල ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒතර මේ රිවිෂන් වැඩපිළිවෙල තුල දරුවෝ කණ්ඩායම් 3කට සරලන විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි මට රිවිෂන් පන්ති වලදී මුණ ගැහෙනවා. පළවෙනි කණ්ඩායම තමයි පළවෙනි වතාවේ සිද්ධාන්ත සියල්ලම ආවරණය කරගත්ත. හැබැයි යම් තාක් දුරට ෆුල් පේපර්ස් වලට මුණ දීලා තියෙන මදිකම නිසා විභාගෙ නැවත වතාවක් කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ එයාලගේ එකම අරමුණ සිද්ධාන්ත ආවරණය කිරීමක් නෙවෙයි ආරම්භයේ ඉඳන්ම ටයිමින් වලට ෆුල් පේපර්ස් සාකච්ඡා ලියමින් සාකච්ඡා කරමින් යන වැඩපිළිවෙල. දෙවෙනි කණ්ඩායම තමයි යම් තාක් දුරට විශේෂයෙන් මේ මම කියන්නේ සෙකන්ඩ් ෂයි දරුවෝ යම් තාක් දුරට බොහෝමයක් පාඩම් ආවරණය කරගෙන තියෙනවා. නමුත් සමහර පාඩම් උදාහරණයක් ධාරා විදුලිය, චුම්බක ශාස්ත්‍ර, ඉලෙක්ට්‍රොනික්ස් වගේ යම් යම් ඔය 13 වසරේ තියෙන සමහර පාඩම් හරියට ක්‍රමවත් අහු වෙලා නැහැ. හරි එහෙම නැත්නම් ඒවා පන්ති වල සම්බන්ධ වෙලාම නැහැ අතහැරලා දාලා තියෙන පාඩම් තියෙනවා. ඊට අමතරව යාළුවට ඒකට සුළු මට්ටමේ ගණන් නැදුවට එකවර ෆුල් පේපර් එකකට මුණ දී ගන්න බැරි තත්ත්වයේ ඉන්න දරුවෝ ඉන්නවා. තුන්වෙනි කණ්ඩායම තමයි විශේෂයෙන් ෆස්ට් ෂයි කරන දරුවෝ. ඒ අය මේ වෙනකොට මූලික පාඩම් 3-4ක් විතරයි ආවරණය කරගෙන තියෙන්නේ. ඒතර යාළුවට කොහොමදවත් තාම ෆුල් පේපර්ස් වලට යන්න බෑ. නමුත් යාළුවට ගණන් හැදීමේ හැකියාව තාම බොහොම අඩුයි. ඒතර යාළුවට අනිත් පාඩම් ටික ඉක්මනින් ආවරණය කරගන්න ගමන් පේපර්ස් වල උත්තර ලියමින් කාලය කළමනාකරණය කරන්න පුරුදු වෙන්නත් අවශ්‍යතාවය තියෙන දරුවෝ ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම තුනටම සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහේ ඒ තුන් ගොල්ලටම සාධාරණයක් වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි එකම දවස තුල කණ්ඩායම් දෙකකට බෙදලා ක්‍රියාත්මක කරන්න මේ වතාවේ තීන්දුව කරලා තියෙනවා. ඒකෙන් පළවෙනි කණ්ඩායම පියෝ රිවිෂන් ඒ කියන්නේ තියරි ආවරණය කරගන්න අවශ්‍ය නැති ෆුල් පේපර්ස් වලට මුහුණ දෙන දරුවෝ වෙනුවෙන් අපි උදේ 8 ඉඳලා 11 දක්වා කලින් සතියේ ලියන ලද පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම කරනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය තුල මුළු සිලබස් එක ඒකක මානවල ඉඳන් අවසාන පදාර්ථ හා විකිරණ පාඩම දක්වා මුළු සිලබස් එකෙන්ම තියෙන බහුවර්ග 50ක් තමයි සාකච්ඡා කිරීම කරන්නේ. හරි. ඒතර ඊළඟ පැය දෙක තුල 11:30 ඉඳන් 1:30 දක්වා ඒ සතියේ ෆස්ට් පේපර් එක ලියනවා. ඒතර මේ ලියන ෆස්ට් පේපර් එක සාකච්ඡා කරන්නේ ඊළඟ සතියේ උදේ 8 ඉඳන් 11 වෙනකම්. ඒතර මේක හරියටම ටයිමින් ලියවනවා එක්සෑම් සෙන්ට් එක වගේම අංක යටතේ වාඩි කරවලා හරි ඒ අර විභාග මානසිකත්වයේම ලැබෙන විදිහට අපි ක්‍රමවත් ටයිමින් වලට පේපර් එක ලියවීම කරනවා. ඒක මේක එකතු කරලා බලලා දීලා තමයි ඊළඟ සතියේ උදේ වරුවේ සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ හවස 2 ඉඳන් 5 දක්වා පැය තුනේ සෙකන්ඩ් ෆුල් පේපර් එකට අපි උත්තර ලියනවා. ව්‍යුහගත රචනා 4ක් සහ රචනා 4ක් තියෙන මුළු විෂය නිර්දේශයේම ආවරණය වෙන විදිහට සකස් කරන අපි සෙකන්ඩ් පේපර් එකක් ලියනවා. ඒ පේපර් එක සාකච්ඡා කරන්න සාමාන්‍ය පැය 4ක විතර කාලයක් ඕන වෙන නිසා අපිට එදා දවසේ වෙලාවක් වෙන් කරගන්න බෑ. ඒ නිසා මෙන්න මේ තෝරා ගන්නා ලද දිනේ ඒක පැමිණෙන දරුවෝගේ පහසුවත් එක්ක තෝරා ගන්නා දිනයක විශේෂ නයිට් ක්ලාස් එකකින් රාත්‍රී පන්තියකින් අපි මේ සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කිරීම කරනවා. එතකොට මේ නයිට් ක්ලාස් එක තුල කැමති අයට ෆිසිකලි සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති අයට සජීවීව ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන්. කැමති අයට රෙකෝඩින් ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒතර මේ වැඩ පිළිවෙල තුල අර ආරම්භයේ ඉඳන්ම විභාග ඉලක්ක කරගත්ත සම්පූර්ණ පේපර්ස් ලියන දරුවෙක්ට විභාගයට සූදානම් වෙන්න වැඩ පිළිවෙල තියෙනවා. ඊළඟට දෙවෙනි කණ්ඩායම විශේෂයෙන් ෆස්ට් ෂයි දරුවෝ සහ සෙකන්ඩ් ෂයි තියරි වල යම් යම් අඩුපාඩුකම් තියෙන සිද්ධාන්තත් හැම පාඩමේ කියන්නේ මම මේ උදාහරණයක් දෙන්නේ දෙකොට සමහර දරුවන්ට යාන්ත්‍රික විද්‍යාව ලොකු අර්බුදයක් නැහැ. නමුත් අපි විද්‍යුතයට යනකොට ශේෂ්ඨ පාඩම් වලට යනකොට ඉලෙක්ට්‍රොනික්ස් වලට යනකොට ඒ වගේ සමහර පාඩම් අහු නොවුණු දරුවෝ වෙනුවෙන් තියරි වැඩපිළිවෙලක් එක්ක බේසික් පේපර්ස් වලින් පටන්ගෙන ක්‍රමවත්ව වර්ධනය වන ප්‍රශ්න පත්‍ර මාලාවක් කරනවා. ඒ අයට උදේ 8 ඉඳන් 11 දක්වා අපි බේසික් පේපර් එකක් ලියන්න අවස්ථාව දෙනවා. ඒක තුල බහුවර්ණ රචනා ව්‍යුහගත රචනා කලවම් කරලා තියෙන අර්ධ ස්වභාවයේ පේපර් එකක්. ඊට පස්සේ ඒක සාකච්ඡා කිරීම කරනවා. ඒකෙන්ම එදාම 11:30 ඉඳන් 1:30 දක්වා ඒ සාකච්ඡා කිරීමේ විශේෂයෙන්ම හරි මෙතන මම මේ කණ්ඩායමේ ඉන්නේ ගණන් හැදීම ටිකක් අපහසු දරුවෝ. කාලය කළමනාකරණය කරන්න අපහසු දරුවෝ. ඒ අයට කෙටි ක්‍රම කියලා දෙන ගමන් විශේෂයෙන්ම අපහසුතාව තියෙන දරුවන්ට ගණන් හදන්න තේරුම් ගන්න අමාරු දරුවෝ ළඟට එන්න උදව් කරමින් සාකච්ඡා කිරීමක් කරනවා. ඊට පස්සේ එදා හවසට අපි 2 ඉඳන් 5 දක්වා තෝරා ගන්නා ලද විශේෂයෙන්ම ආරම්භයේ 13 වසරේදී ඉගෙන ගන්න තියෙන ටිකක් විභාගයට ගොඩාක් ප්‍රබලව බලපාන සිද්ධාන්ත පාඩම් ටිකක් ආවරණය කරගෙන යනවා. එතනදී
ප්‍රමුඛතාවය දෙනවා ධාරා විද්‍යුතය ශේෂ්ත්‍ර ආදී වූ පාඩම් වලට. ඒක තම තමන්ගේ අවශ්‍යතාවයත් එක්ක සාකච්ඡා කරලා වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පුතේ ඔය කණ්ඩායම් දෙකටම මීට අමතරව පොදුවේ ඉරිදා රාත්‍රී ඔන්ලයින් පන්තියකුත් තියෙනවා. ඒක තුල අපි 2010 ඉඳලා 2024 දක්වා හරි දැන් 2025 දක්වාම පහුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා පේපර්ස් සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලකුත් තියෙනවා මේ සියල්ලට අමතරව. ඉතින් ෆස්ට් ෂයි වේවා සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ඕනම දරුවෙකුට මේ යෝජනා කරන්නේ ආරාධනා කරන්නේ අපි ජනවාරි මාස මුල් සතියේ සඳ දවසේ ගම්බර නගරේ අඟහරුවාදා දවසේ නුවර නගරේ ඊට පස්සේ මුළු ලංකාවටම ඔන්ලයින් දෙනවා සඳ දවසේ ෆිසිකල් සහ සජීව ඔන්ලයින් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ කියන 061 511යි 75යි 79 අංකයට දුරකථන ඇමතුමක් කරව WhatsApp මෙසේජ් එකක් දෙන්න. ඒකෙන් ඔයාලට වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. එනම් මේ යම් යම් රටේ වෙච්ච ආපදා තත්ත්වයන්ත් එක්ක යම් තාක් දුරට මේකෙන් ඈත් වෙලා හිටපු දරුවෝ ඉන්නවනම් මේ ආරාධනා කරන්න විශේෂයෙන් අගෝස්තු මාසයේ විභාගයට සූදානම් වෙන්න තියෙනවා. නිසා දැන් අපි වැඩ පටන් ගන්න කාලය හරි දැනටමත් චුට්ටක් පරක්කුයි. ඒ නිසා අපි ජනවාරි මාස පළවෙනි සතියේ ඉඳන් හම්බෙමු මේ වැඩ පිළිවෙලක් එක්ක. මේ දෙකෙන් කොයිකද ඔයාලට මැච් වෙන්නේ කියන එක හඳුනා ගන්න අපහසු සෙකන්ඩ් ෂයි කරන දරුවෙක් ඉන්නවා නම් ඒ අය පන්තියට සම්බන්ධ වෙන්න. ඒතර මම ඒ දරුවොත් එක්ක කතා කරලා එයාලා ඉන්න මට්ටමත් වඩා ගැළපෙන වැඩ පිළිවෙල ඒ අයට හඳුන්වා දෙන්න. එහෙනම් අපි හම්බෙමු ක්ලාස් එකේදී ඩබල් සතියේ